welcome back to my YouTube channel. වෙනද වගේම අදත් ගොඩක් ආදරෙන් මගේ දුලා loves YouTube channel එකට පිළිගන්නවා. ඉතින් ඔන්න අදත් මම තවත් interesting traveling video එකක් අරගෙන තමයි ආවේ. ඉතින් ඕස්ට්‍රේලියාවේ ඉන්න ඔයත් ඕස්ට්‍රේලියාවට එන්න ඉන්න ඔයත් මෙල්බන් වලට එන්න ඉන්නවා නම් ඔයගොල්ලන්ට travel කරන්න ඕන සුපිරිම තැනක් තමයි එකන් ආවා. අද අපි ඇවිල්ලා ඉන්නේ Werribee Zoo එකට. ඉතින් මං හිතනවා ඔයා මේ වීඩියෝ එක ගොඩක් එන්ජොයි කරයි කියලා. ඒ වගේම මම මෙන්ෂන් කරන්න ඕනේ මට ආදරය කරන, මට කමෙන්ට් දාන, මට ලයික්ස් දාන, මට මැසේජ් කරන ඔයාලා හැමෝටම මං ගොඩක් ආදරේ. ඉතින් එහෙනම් ආදරණීයවවත් අරගෙන අපි යමු Werribee Zoo එකට. ආපු ගමම අපි මුලින්ම කරන්න ලෑස්ති වුණේ ඇෆ්‍රිකන් ඩිසර්ට් සෆාරි එක බලන්න. ඉතින් මේ සෆාරි එකට විනාඩි 45ක විතර දිග ලයින් එකක් තියෙනවා. මොකද Werribee Zoo එකට එන හැමෝම එන්නේ මේ සෆාරි එක බලන්න. මොකද මේකේ තනිකරම අර අප්‍රිකාවේ තියෙන ඒ සවානා වනාන්තරය ඒ විදිහටම හදලා ඒ සතුන් ඒ විදිහටම ඒකේ හැබිටට් කරලා තමයි තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ මේක ඕපන් රේන්ජ් සූ එකක්. ඉතින් ඒක නිසා සතු හරිම නිදැල්ලේ නිදහසේ ඉන්නේ. ඉතින් මේ අපි මුලින්ම දැක්ක ඔටුව තමයි මේ ඉන්නේ. මේ සෆාරි එකේ ඔයත් යන්න ඉන්නවා නම් මම පොඩි ටිප්ස් ටිකක් කියන්නම්. ඉතින් මේ සෆාරි එකේ ලොකු බසස් තියෙන්නේ. ඉතින් මේක ඔයා ටිකට් ගත්තම ඔයාට ෆ්‍රී හම්බෙන සෆාරි එකක්. බස් වල දොර ඇරෙනවා අපි ලයින් අප් වෙලා ඉන්න පැත්තට. ඉතින් අනිවාර්යෙන්ම ඒ දොර ඇරෙන පැත්තට තමයි ඔයගොල්ලෝ වාඩි වෙන්න ඕන. තියෙන ෂීට්ස් වල වාඩි වුණොත් ඔයාලට ටිකක් වැඩිපුර සතු බලන්න පුළුවන්. කොහොමත් බලන්න පුළුවන්. නමුත් ඔයා එතන වාඩි වුණොත් ඔයගලන්ට කෙලින්ම ෆේස් ටු ෆේස් ගොඩක් සතු බලන්න පුළුවන් නම් පිටිම පස්සේ ෂීට් එකේ වාඩි වුණත් ඒත් කමන්නේ. මොකද පිටිපස්සේ ලොකු වින්ඩෝ එකක් තියෙනවා. ඉතින් අපි තමයි මුලින්ම බස් එකට නැග්ගේ. උනාට ඉතින් පිටිපස්සේ ෂීට් එකේ වාඩි වෙන එක එච්චර ඔලුවට ආවේ නැහැ. බට් යද්දි තමයි මතක් වුනේ. ඉතින් ඔයාලා යන්න ඉන්නවා නම් ඒ ටිප් එකත් ගන්න අනිවාර්යෙන්ම. මේකේ තියෙනවා ප්‍රයිවට් සෆාරි පැකේජ් එකක්. ඉතින් ඒකත් සේම් මේකට වඩා චුට්ටක් පොඩ්ඩක් ළඟට යයි ඕනනම් සතුන්ගේ. ඉතින් මම නම් කියන්නේ මේ ෆ්‍රී හම්බෙන මේ සෆාරි එකට යන්න. ඒකට තමයි හැමෝම යන්නේත්. ඒකේ ලයින් එක දිගයි. ඉතින් පුළුවන් තරම් උදෙන්ම යන 9ට නම් සූ එක පටන් ගන්නෙ. 9ට තමයි සාමාන්‍ය සූ එක ඕපන් කරන්නේ. ඉතින් 9:10 වෙද්දි එතන ඉඳලා ගියා නම් ඔයගලන්ට කලින් යන්න පුළුවන්. ඒ වගේම 3:00ට සෆාරි එක ක්ලෝස් කරනවා. ඉතින් 3:00 වෙනකොටත් හැබැයි ඉතින් 3 විතර එනකොට ලයින් එක පොඩ්ඩක් අඩුයි. ඉතින් යනවා නම් උදෙන්ම යන්න. එහෙම නැත්නම් පරක් වෙලා යන්න. ඊට පස්සේ අපිට බයිසන් ගවයොත් හම්බුණා. ඉතින් බයිසන් ගවය ඔයගොල්ලෝ දන්නවා. ඉතින් පොඩි කාලේ ඉඳන් අපේ ඉතිහාසයට අපි ඉගෙන ගන්නවා. ඉතින් බයිසන්ලා නම් මම හිතන්නේ ආෆ්‍රිකන් ඇනිමල්ස්ලා කියලා. but අපිට බයිසන්ලා බලන්න හම්බුණා. Unfortunately, though, they were hunted to the brink of extinction, and they were one of the first species in history to become protected under conservation programs. පැස්බරු ගැන කතා කරොත් ඔයාලා දන්නවද පැස්බරුන්ට තියෙන ගොඩබිම ඉන්න සතුන්ගේ විශාලම ඇස් තියෙන්නේ පැස්බරාට. ඒ වගේම පැස්බරාගේ මොළයටත් වඩා ඒගොල්ලන්ගේ ඇස් දෙක ලොකුයිලු. We're actually quite lucky to see them though. We often never see the waterbuck. They're not like hiding. Etta bakkawada. Betapu. Que la pluma es la que tenía el señor en la mano. ඊළඟට අපි දැක්ක සීබ්‍රලා නම් හැමතැනම හිටියා. ඒගොල්ලෝ ඉතින් මං හිතන්නේ ඇෆ්‍රිකාවට ආවෙනිකම සත්තු වර්ගයන්නේ. ඉතින් සීබ්‍රා ගැන අපි විශේෂ ෆන් ෆැක්ට් එකක් ඉගෙන ගත්තා. ඒ තමයි සීබ්‍රාගේ හැම මේ ස්කින් එක ඇත්තටම කළු පාටලු. ඉතින් ඒගොල්ලන්ට තියෙන බ්ලැක් ස්කින් එකක්. එතකොට අර වයිට් ලයින්ස් තියෙනවනේ. ඒ ලයින්ස් ඒගොල්ලන්ගේ අර හෙයා වල බ්ලාවට ඇවිල්ලා තියෙන ලයින්ස් තමයි ඒ. බට් ඒගොල්ලන්ට තියෙන්නේ ඒගොල්ලන්ගේ ඔක්කොම මුළු ඇඟම ෂේව් කරා නම් ඒගොල්ලෝ තනිකර කළු පාට අශ්වයෙක් වගේලු ඉන්නේ. ඉතින් ජිරාෆ්ලා දැක්ක. ජිරාෆ්ලාත් හරි කිව්වා මම මාර ආසයි. ඉතින් ඇෆ්‍රිකන් ජිරාෆ්ලා මාර උසයි. ලංකාවේ වගේ තමයි. ලංකාවේ තියෙන ජිරාෆ්ලා නෑ. ලංකාවේ සූ එකේ මම දැක්ක ජිරාෆ්ලාට වඩා ටිකක් උසයි කියලා මට හිතුණා. Not actually a zoo animal. They just moved in here because they think it's kind of nice. You can't really tell a goose what to do, so they kind of just go wherever they want. The burrows actually the Swahili word for rhino. You've seen him
chasing around the zebra a little bit, giving them some. මේ රයිනෝ ෆැමිලි එකක් ඉන්නේ. ඉතින් රයිනෝයි සීබ්‍රලයි ටිකක් අර එකමුතුයි. ඒගොල්ලෝ එකට තමයි ඉන්නේ. ඉතින් මෙතනත් ඒ වගේ. ඉතින් ඒගොල්ලෝගේ චූටි පැටියක් ඉන්නවා. හරිම ස්වීට්, හරිම කියුට් අත්දැකීමක්. Does have her work cut out for her at the moment. All these animals though, they would naturally live together out in the wild. They're, as you can see, pretty comfortable with each other's presence. They know who's who. They're in the zoo. The birth of Jabulani though was very special. Ostrich males, what they do is they essentially get very, very red lips. අපි අපේ සෆාරි එක අවසන් කරලා මහන්සි යන්නත් එක්ක මෙතන තියෙනවා බාබකියු දාන පොඩි ෂොප් එකක් වගේ කෑල්ලක්. ඉතින් ඒකෙන් බාබකියු ස්ටෝල් එකෙන් අපි ගත්ත හොට් ඩොග්ස්. පිටැක්කා පැස්පරු බිත්තර ඒවා මාර ලොකුයි. ඒ වගේම අලියොත් හිටියා. අලියෝ නම් හරි කියුට්. ඉතින් ලංකාවේ අලියෝ දැකලා තියෙන නිසා මං වැඩි එහෙ ගියේ නෑ. හිමුණොත් අපි පින්නර වලට කරනවනේ අසාධාරණයක්. ඊට පස්සේ මේකේ තනින් තන මේ සූ එකේ තියෙන විශේෂත්වය තමයි මේ හරිම රස්නීන්. ඉතින් තනින් තන මේ වගේ වෝටර් ස්ප්‍රේ දාලා තියෙනවා පුංචි ළමයිට අපි හැමෝටම. ඉතින් අපිට වෝටර් ස්ප්‍රේ කරගෙන පොඩ්ඩක් ඩිහයිඩ්‍රේෂන් එක නැති කරගන්න පොඩි chance එකක් දීලා තියෙනවා. හිපෝලා ඉතින් හිපෝලා දිහා බලාගෙන ඉන්නකොට මෙන්න බොලේ ඒගොල්ලෝ ඉන්න තැනම චූටි තාරා පැටියෙක් පින ඉන්නවා. ඒක නම් හරි ලංකාවේ කොයි වෙලෙත් අපිට මේ කුරුණෑගල ප්‍රදේශයට වගේ ගියාම දකින්න හම්බෙන රිලව් හිටියා කූඩු කරලා ඒවා මැජික් වගේ මෙහෙ කට්ටිය ඉතින් ඒගොල්ලෝ දිහා බලන් ඉන්නවා. ආසම ඇනිමල් කොලාස්ලා දැක්ක. එයා හරිම කියුට්. හැබැයි ඉතින් වෙර්බිසූ එකේ තිබ්බ ඩවුන් පැත්ත තමයි කොලාස්ලා දෙන්නයි හිටියේ. කියන්නේ හත්තු පොඩි ප්‍රමාණයක් තමයි හිටියේ. කුරුළු පැටියාගේ ඇඟි හරිම ෂයින් නිල් පාට ලයින්ස් වගේ ඇත්තෙනවා. මම දන්නේ නැහැ මේගොල්ලෝ ඒගොල්ලන්ව එහෙම කුරුල්ලෙක් ඉන්නවා කියලා දන්නවද කියලා. මම දන්නේ නැහැ මේ සූ එකේ මේ කුරුල්ලා හොයාගත්තේ. ඒක නම් හරිම කියුට් හරිම ලස්සන අත්දැකීමක්. අනේ මේ ඉන්නේ අනේ මැනික. Oh. Cutest thing ever. නටනවා. උගේ බිත්තර ඇති එතන. ඒකයි ආ බය වෙලා. මම ඇවිදගෙන යනකොට මම දැක්ක කාගේ හරි අන්ඩර්ගාමන්ට් එකකුත් එල්ලලා තියෙනවා. ඉතින් අපිටත් ඕනේ නැති අන්ඩර්ගාමන්ට් එකක් නැති නිසා එතනටත් ගිහලා බලුවා මොකක්ද කියලා. ඉතින් මං හිතන්නේ සූ එක මං හිතන්නේ මුල් කාලේදී ඒ වනාන්තරේ ජීවත් වෙච්ච අයගේ ගෙයක් නිකන් ඒගොල්ලෝ දාලා තියෙනවා. ඒක වෙන්න ඇති. ඊළඟට මේ ඉන්නේ අපේ ඕස්ට්‍රේලියාවේ හැමතැනම දකින්න හම්බෙන කැන්ගරූස්ලා. හැබැයි ඒගොල්ලෝ පැන නම් ගියේ නෑ. ඒගොල්ලෝ ඇවිදගෙන තමයි ගියේ. ඉතින් මේ විදිහට අපි අපේ සූ එක එන් කරලා අපි ගියා world famous cheesecake කන්න. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එක එන්ජොයි කරන්න. thank you so much. next video එක ගොඩක් interesting. ඒකත් බලන්න.